හිතවත් සහෝදර සහෝදරියනි, හිත මිතුරනේ, අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ අද සඳුදා යාඥා කරන්න යන්නේ පවුල් වලටයි, පවුල් සංස්ථා වලටයි, පවුල් සමගතා වලටයි. ස්වර්ගීය පියාණනි, අද අපි සෑම පවුලක්ම ඔබ වහන්සේගේ ප්‍රේමණීය හස්තයට බාර කරමු. සෑම ස්වාමි පුරුෂයෙකුට සහ භාර්යාවකට ආදරය, විශ්වාසවන්තකම සහ එකිනෙකා තේරුම් ගැනීමෙන් කරුණාව ලබා දෙන්න. දෙමව්පියන්ට තම දරුවන් ප්‍රඥාවෙන් ඇති දැඩි කිරීමට ඔබ වහන්සේගේ ප්‍රඥාව දුන මැනව. සෑම දරුවෙකුටම සහ ආච්චිලාට, සියලාට සෞඛ්‍ය, සතුට සහ ඔබ වහන්සේගේ ආරක්ෂාව ලබා දෙන්න. ස්වාමිනී, අර්බුද වලට මුහුණ දෙන විවාහයන් වෙනුවෙන් අපි යාඥා කරමු. බිඳුණු සබඳතා යලි ගොඩ නගන්නාගා තුවාල වූ හදවත් සුවපත් කර ඇති වූ විරසකම් වෙනුවට සමගිය ඇති කළ මැනව. තනිව දරුවන් ඇති දැඩි කරන දෙමව්පියන්ට ශක්තිය, ධෛර්යය සහ ඔබ වහන්සේගේ සමාදානය ලබා දෙන්න. අපගේ සෑම නිවසකම ආදරයෙන්, සමාවෙන්, එකමුතුවෙන් සහ ඔබ වහන්සේගේ සමාදානයෙන් පිරියේවා. අපගේ ස්වාමීන් වහන්සේ සහ ගැලවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන් අපි මේ සියල්ල යාඥා කරමු. ආමෙන්. ඔබට දෙවි පිහිටයි.